ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් ඔයාලට මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න දැන්ම වටින් ගොඩින් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. රුපියල් මිලියන 33කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය සමග කාන්තාවක් කටුනායක ගුවන්තෝටුපොළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් මිලියන 33කට අධික වටිනාකමින් යුත් කුෂ්මද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට පැමිණි කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට පත්වී තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තෝටුපොළ වෙත ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇතැයි රේගුව සඳහන් කරනවා. මෙම සැකකාරිය කොළඹ 10 ප්‍රදේශයේ තරුණියක් බවත් රේගු මද්‍රව්‍ය පාලන අංශයෙනි ඇති වූ සැකයක් මත සිදු කළ පරීක්ෂණයකදී මෙම මද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. එමෙන්ම සැකකාරිය හා මද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකාරිය හා මද්‍රව්‍ය තොගය පොලිස් මද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබෙනවා. අලුත්ම තොරතුරු දැනගන්න දැන්ම අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සුබ දවසක්.